මයිනස් ගියාට මේ හිම වැටෙන්න සාමාන්‍යෙන් හිම වැටෙන්න්න මෙහට ජනවාරි පලවෙනි සති දෙවනි සති වගේතුළ ඉතිං අනිත් යුරෝපා රටවලට සමහරටවල හිම වැල්ල තියෙන නමුත් තාම සර්පියාවටනම් එම වැටුන්නෑ මොනදේ මොනවිදිියෙන් වුණත් අපි වැඩට යන්න ඕන එක තමයි තීරේ ඇති මේ හැම තැනක් වගේ සාමාන්‍ය 31 පාලවේනිද සහ හත්වනිද කියන දවස් නිවාඩු මොකද මෙහෙ මිනිස්සු 31 ඉදලා පලවෙනි දෙවෙනිද තුන්වෙනිද හත්වෙනිද අටවෙනිද යනකම්ම නිවාඩුයි මොකද හත්වෙනිදා ක්‍රිස්මස් තියෙන නිසා මේ ඉතින් ඒක වැඩ කරන තැනුත් ඒ දවස් ටික නිවාඩු ගොඩක් අඩුවෙන් තමයි වැඩ කරන්නේ. ඉතින් අද අවුරුද්දක අවසාන දවස කියන්නේ දෙසැම්බර් 31 ඉතින් මේ අවුරුද්දේ හැමදේම හොඳ දේවල් හොඳ දේවල් හොඳ නැති දේවල් ඒ කියන්නේ අපි කැමති දේවල් සේරම මං හිතන්නේ අපිට හැමදේම මේ අපිට දැක් ගන්න පුළුවන් වෙන්න තමයි මේ හැමදේම උනේ කියලා මං හිතන්නේ මොකද මේ අපිට හැම දෙයකින්ම පොසිටිව් දේවල් ගන්න පුළුවන් කියලා තමයි මං හිතන්නේ. ඉතින් අද මේ වීඩියෝ එක කරන්නේ 31 වෙනිදා. ඉතින් හැමෝටම ලබන්නා වූ අවුරුද්ද සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් හොඳ බලාපොරොත්තු තියාගන්න. අලුත් අවුරුද්දේ පොසිටිව් දේවල් තියාගන්න. සේරම ඔයාලා හොඳට වෙයි. මම යනවා අද බෙල්ග්‍රේඩ් වෝටර් ෆ්‍රන්ට් එක ගාවට යනවා. මොකද 2026 අවුරුද්ද කොහොමද සමරන්නේ කියලා. සර්බියන් අය ඉතින් ඒ වීඩියෝස් මම ඔයාලට ගෙන්න. එහෙනම් දිගටම ඉන්න මාත් එක්ක වීඩියෝත් එක්ක. ඉතින් අද 31 නිසා බස් අඩුයි මට පයින් යන තමයි උනේ සෙන්ටර් එක ගාවට යනකම්. අපි ආවා අලුත් අවුරුද්දට ඉතින් බෙල්ග්‍රේඩ් වෝටර් ෆ්‍රන්ට් එක පැත්තට ආවා. ඉතින් හැමෝම මාර සතුටින් ඉන්නේ. ගොඩක් නිදහසේ අවුරුදු උදාව සමරන කට්ටියක් තමයි මේ යුරෝපයේ ඉන්න මිනිස්සු අතරම. ඉතින් ඔයාලට ඉස්සරහට පෙන්නන්න වීඩියෝ එකේ. ඉතින් තව පොඩි වෙලාවක් තමයි තියෙන්නේ 2026 ජනවාරි 1 වෙනිදා වෙන්න. ඉතින් හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. යුරෝපෙට එන්න
හේතු මොනවද කියලා හුත් ඉතින් මේවා තමයි හේතු. ගොඩක් සතුරෙන් ඉන්න જાතියක්. දෙන යුරෝපයේ මිනිස්සු හිතන්න පුළුවන්. ඉතින් මම කලින් කිව්වා වගේත් අලුත් අවුරුද්දේ අලුත් බලාපොරොත්තුත් එක්ක ජීවිතේ ජය ගන්න හැමෝටම පුළුවන් වෙන්න කියලා මං ආයෙත් පාරක් කියනවා. ඉතින් අලුත් අදහස් එක්ක හැමෝම ඉදිරියට ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝටම ජය වේවා.